තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ මෝඩ තරිඳු මේ දිනවල රට පුරා ප්‍රදර්ශනය වෙන්නේ මුළු රටම හිනාවේ ගිල්වමින්. මෝඩ තරිඳු සිනමා පටයේ රටම කතා කරන නිළිය බවට දැන් පත් වෙලා ඉන්නේ ෂෙහානි කහඳවල. ඕනම කෙනෙක්ට ආදරය කරන්න හිතෙන, දෙපාරක් හැරිලා බලන්න හිතෙන සොෆියා ගැන අපි කතා නොකළොත් ඒක ලොකු අඩුවක්. ඒ නිසා අපි තීරණය කළා ෂෙහානි කහඳවල එක කතා බහ කරන්න. ඒ වගේම සොෆියාට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ගැන අයගෙන් අහන්න. බොහෝ දෙනා සොෆියාව ආදරයෙන් බාරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ චරිතයට මම සාධාරණයක් කරලා තියෙනවා කියන ප්‍රතිචාරය මට ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි. මොකද සොෆියා වෙනුවෙන් මම සෑහෙන්න කැප වුණා. ඕනම දෙයක් අපි අලුතින් කරද්දි මුල් දවස්වල පොඩි අභියෝගයක් වෙනවනේ. ඒ චරිතය මම මගේ මුළු හිතින්ම සහ මුළු ඇඟෙන්ම කළා. සොෆියා කියන චරිතය තුල ජීවත් වුණු කාලය හරිම සුන්දරයි. මම ඒ කාලය තුල සොෆියා තුල ජීවත් වෙමින් ඒ චරිතය හරියට වින්දා. ඒ නිසාම වෙන්නේ නැති සොෆියා ගැන මේ තරම් කතා කරන්නේ. තිසරගේ නිර්මාණ ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. මම ඒ විශ්වාසය මතමයි මේ වැඩේට ආවේ. තිසර කියන්නේ තරුණ පරපුර නියෝජනය කරන කෙනෙක් විදිහට. එයාට ලැබිලා තියෙන හැකියාව ඉතාමත් ඉහළයි. ලංකාවේ හැම ඔඩියන්ස් එකකටම ගැළපෙන විදිහට ඔහු නිර්මාණ කරනවා. ඒ නිසා මම මේ චරිතය බාරගන්න දෙපාරක් හිතුවේ නෑ. එක සැරේටම මේ චරිත කරන්න කැමති වුණා. මේ ෆිල්ම් එකේදී අපි හැමෝම යාළුවෝ වගේ හිටියේ. කෞශල්‍යා ප්‍රනන්දු සහ සූර්යා දයාරුවන්ගෙන් මට ලැබුණු සහයෝගය නිසා තමයි මේ චරිතෙ මෙච්චර ලස්සන උනේ. කෞශල්‍යා ප්‍රනන්දු කියන්නේ අපිට ඉන්න දක්ෂ ප්‍රවීණ නිලියක්. ඉතාම නිහතමානී ආදරණීය චරිතයක්. එයා මට ලොකු සහයෝගයක් දුන්නා මෝඩ තරිඳු නිර්මාණය තුලදී. සූර්යා කියන්නේ අදටත් මගේ හොඳම යාළුවෙක්. ඒ හැමදේම එකතුවක් වුණා ලස්සන නිර්මාණයක් හැදෙන්න. සොෆියා කියන්නේ ගස් නගින කෙල්ලෙක්. ගස් උඩ ලව් කරන කෙල්ලෙක්. හැබැයි ෂෙහානි කහඳවල කියන්නේ නම් කොටින්ම ගහකටවත් නැග ගන්න බැරි කෙල්ලෙක්. මම කොහෙද ගස් නගින්නේ? පහළ ඉඳන් අත තිබ්බොත් නම් කොහොම හරි ගහට නැග ගන්න පුළුවන්. නමුත් හැමෝගෙම සහයෝගය නිසා කොහොම හරි ගහට නැගගත්තා. ගහට නැගගත්තම නම් හරිම ෂෝක්. ඒක මට නම් වෙනම අත්දැකීමක්. මට එහෙම දැනෙන්නේ ගස් නැගලම නැති නිසා වෙන්නේ. හැබැයි ගහ උඩ වෙලාවක් ඉන්නකොට නම් අමාරුයි. මම ගොඩක් ෆැෂන් කරන්න කැමති කෙනෙක්. මගේ අංක 1 ෆැෂන් කිව්වොත් හරි. හැබැයි මම මගේ ඇඟට ඔබින විදිහට තමයි ෆැෂන් කරන්නේ. ඒ වගේම මම කැමති ෆැෂන් තමයි කරන්නේ. ඇඳුම් මෝස්තර වගේම ටැටූ වලටත් මම හරිම කැමතියි. ෂෙහානිගේ ඇඟ පුරා විශාල ටැටූ ප්‍රමාණයක් තියෙනවා ඉතින්. මේ කලාව ගැනත් මගේ හිතේ තියෙන ලොකු හැඟීමක්. මගේ ශරීරයේ පොඩි පොඩි ටැටූ 15ක් විතර තියෙනවා. මම කැමති පොඩියට ටැටූ කරන්න. සමහර ටැටූ වලට විශේෂ හේතුවක් තිබුණත් සමහර ඒවා එහෙම නැහැ. මගේ එක අතක තියෙනවා 224 කියලා. ඒක මගේ උපන්දිනය. ඒ කියන්නේ පෙබරවාරි 24. අනිත් ටැටූ වලින් එකක තේරුම අද හෙට සහ හැමදාම කියන එක. ඒ වගේම ඒන්ජල් කියලා එකක් තියෙනවා. හෝම් කියලා එකක් තියෙනවා. ඒ වගේ එක එක ඒවා තියෙනවා. ඉතින් මෙහෙම තමයි ෂෙහානි කහඳවල අපිත් එක්ක කිව්වේ.